හරි පුතේ බලන්න අද ප්‍රශ්නේ මොකක්ද කියලා අද අපි පස්වෙනි MCQ එක තමයි සාකච්ඡා කරන්නේ. මුලින්ම පළවෙනි පාඩම් ටිකට අදාළව තමයි MCQ සාකච්ඡා කරගෙන යන්නේ. මොකද සමහර වෙලාවට ඔයාලට 12 වසරේ පාඩම් එහෙම නැත්නම් මුල් පාඩම් ටික ආවරණය වෙච්ච නැති දරුවෝ ඉන්නවා. ඒගොල්ලන්ට තමයි විශේෂයෙන්ම. ඒගොල්ලන්ටත් අනිත් අයට ඒ ඉගෙනගත්තු ඒවා මතක් කරන්නත් ඒ හැමදේම මූලික කරගෙන තමයි මේ පළවෙනි පාඩම් වලින් මුලින්ම MCQ ටික සාකච්ඡා කරන්නේ. හරි. අපි යම් පස්වෙනි ප්‍රශ්නෙට අද. සංනිවේදන විෂය ශ්‍රී ලංකාවට ප්‍රථමවට හඳුන්වා දුන්නේ පුවත්පත් කලාවේදනක් පාඨමාලාවක් මගින්. එහි විෂය නිර්දේශය සකස් කරේ. ඒතොර පුතේ අපෙන් අහන්නේ මේ ශ්‍රී ලංකාවට සංනිවේදන විෂය හඳුන්වා දුන්නාට පස්සේ මුලින්ම හඳුන්වා දුන්නේ මේ පුවත්පත් කලාවේදය කියලා පාඨමාලාවක්ලු. ඒ පාඨමාලාව හඳුන්වා දුන්නාට පස්සේ ඒ පාඨමාලාවේ විෂය නිර්දේශය සකස් කරේ කවුද කියලා තමයි අපෙන් අහන්නේ. මෙතන තියෙනවා උත්තර පහ පුතේ. මහාචාර්ය සුනන්ද මහේන්ද්‍ර, මහාචාර්ය විමල් දිසානායක, මහාචාර්ය එම් බී ආර්යපාල, මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර සහ ආචාර්ය එඩ්වින් ආර්යදාස. ශ්‍රී ලංකාවට සංනිවේදන විෂය හඳුන්වා දීමේදී මුලින්ම 1968 දෙහිවල කනිෂ්ඨ විශ්වවිද්‍යාලයට තමයි ප්‍රථම වතාවට සංනිවේදන අධ්‍යයන විෂය හඳුන්වා දෙන්නේ. ඒ හඳුන්වා දුන්නාට පස්සේ දෙහිවල කනිෂ්ඨ විශ්වවිද්‍යාලයේ පුතේ පළවෙනි පාඨමාලාව තමයි මේ පුවත්පත් කලාවේදය කියන්නේ. එතකොට පුතේ මෙන්න මේ කලාවේදයේ විෂය නිර්දේශය සකස් කරපු එක්කෙනා තමයි අහන්නේ. මේ උත්තර පහ පොදුවේ ගත්තහම පුතේ 1973 දී කැලණිය විශ්වවිද්‍යාලයට 1973 දී කැලණිය විශ්වවිද්‍යාලයට ජන සංනිවේදන අධ්‍යයන අංශය කියලා නව අධ්‍යයන අංශයක් හඳුන්වා දෙනවා. ඒ හඳුන්වා දීපු අධ්‍යයන අංශයට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් එයාලගේ නිර්දේශය මත පත් කරනවා කමිටුවක්. ඒ කමිටුවේ ඉන්න සමාජිකයෝ අතරින් සමාජිකයෝ 5 දෙනෙක් තමයි මේ ඉන්නේ. හරිද? එක එක. ඊට පස්සේ පුතේ දැන් මේගොල්ලෝ කමිටුවේ ඉන්න සමාජිකයෝ 5 දෙනෙක්. ඒ වගේම පුතේ 1973 දී හඳුන්වා දීපු මේ ජන සංනිවේදන අධ්‍යයන අංශයට මේගොල්ලෝ කමිටුව පත් කරාට පස්සේ මේගොල්ලෝ නිර්දේශයක් ඉදිරිපත් කරනවා කැලණිය විශ්වවිද්‍යාලය තුල ජන සංනිවේදනය ඉගැන්වීම සුදුසුයි කියලා. හරිද? දැන් අපෙන් අහන්නේ මේකනේ මම මේ ප්‍රශ්නේ චුට්ටක් අපට තමයි කතා කළේ. ඊට පස්සේ පුතේ කැලණිය ජන සංනිවේදන අධ්‍යයන අංශයේ උගන්වපු මුල්ම කතිකාචාර්යවරු විදිහට මහාචාර්ය සුනන්ද මහේන්ද්‍ර සහ මහාචාර්ය විමල් දිසානායක හඳුන්වන්න පුළුවන්. එතකොට ඒ දෙන්න එතනින් අයින් කරන්න පුළුවන්. ඊට පස්සේ මේ මහාචාර්ය එම් බී ආර්යපාල කියන්නේත් අර මේ කමිටුවේ එක්කෙනෙක්. ඒ නිසා එයත් අපි අයින් කරමුකෝ. මේගොල්ලොත් ඒ කමිටුවේ හිටියා පුතේ. මේ මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර කියන්නේත් ඒ කමිටුවේ හිටපු එක්කෙනෙක්ම තමයි. එඩ්වින් ආර්යදාස කියන්නේත් ඒ කමිටුවේම හිටපු එක්කෙනෙක්. නමුත් එඩ්වින් ආර්යදාස විසින් තමයි 1968 දී ලංකාවට ප්‍රථම වතාවට හඳුන්වා දීපු ජන සංනිවේදන සංනිවේදන අධ්‍යයන විෂයයේදී හඳුන්වා දීපු දෙහිවල කනිෂ්ඨ විශ්වවිද්‍යාලයට ප්‍රථම වතාවට හඳුන්වා දීපු මේ පුවත්පත් කලාවේදය කියන පාඨමාලාවේ විෂය නිර්දේශය සකස් කරන්නේ ආචාර්ය එඩ්වින් ආර්යදාස මහත්මයා විසින්.